මේ වැඩේ පටන් ගත්තලා ඉඳන් මේ අර පරණගේ කඩ වෙලා ඉඳන් මුල ඉඳන්ම මාරම සප් එකක් දුන්නේ අපේ බේබි අයියා. ඒක හිතවත් තිබුණේ නෑ මේක. හිතවත් තිබුණේ? ඇත්තටම? ඒක ආවදාස් නෑ මේක දේවල්. ඔව්. අපි හදේ වහල්ලන් ගැහුවා මචං. වහල ගහලා අපිට උදේට ජනේසියන් ටික අල්ලනවා. අනිවාර්යෙන් වැඩ තමයි දෙන්න. වැඩේ කොහොම හරි ගොඩ දා ගන්න ඕන. මේ පැත්තෙන් මචං තින්ත වැඩේ යන ගමන් ඉන්න අයියලා ආලෝකල සෙට් එක ගන්න. ඉතින් කළුමාවල මේ වහල් තව චලී ටික මේව කරලා ඒ වහල වැඩේ යන ගමන් තියෙන අර පැත්තෙන් කපනාරු වදින මචං. ඕන් හරි උඩ දාගෙන වැඩි කරගෙන යන්නේ. ගෙදර මචං ඉස්සරහට ගියන කපනාරු වැඩිලා තියෙන ඉස්සරහට ගිය තරම් මේ මචං මේ ඇතුලේ ඒ සෙට් එකේ කපනාරු වැඩිලා තියෙන අපොච්චර වෙලා යාය කොහොමද ස්ටාර්ටවත් ඉතින් ඉඳ ගන්න ගමන් තියෙන කොහොම වැඩි very good මෙන්න පරිය අයලා ලොකු අයලා සෙට් කරන වැඩේ කුපිරියට යන ගමන් තියෙන හෙටේ 100ට බාර දෙන්නේ දැනදේදී. ඔව්. අරකට වැඩේ යනවා. සුදාපන අලම. දැන් උදේ 4:37 වෙලාව ඔන්න දැන් තමයි මචං අපේ වැඩේ ඉවරනේ. දැන් නම් කුපිරිම දිනෝ උදේට වැඩේ පෙන්නන්න ඔක්කොම ටික හොඳේ. එන රක්කම්බත් අක්කම්බන් බලන රාත්‍රියේද මොකද තරුණ ළමයෙකු හැටියට මම ඒක කියදේ උත්සාහගෙන ඉන්නේ. සානංජතේ ජේන භවතු ධම්මිකෝ ඔන්න දැන් නම් ටික ටික කිරියක ඉතිරෙන්න ආගන්නේ නැතේ නීයේ. ඔව්. අනසියේ අලුත් අවුරුද්දේ කිරි උතුරලා ගත්ත හොඳේ මේ අවුරුද්දම සතුටින් අවුරුද්දම නෙවෙයි ජීවිත කාලෙටම සතුටින් ඉන්නවා හොඳේ ඕන දෙයකට අපි ඉන්න බය වෙන්න බෑ හොඳේ මේ අපේ කළු මාමා ඒ කියන්නේ දැන් දවස් 3ක් තිස්සේ නිදි නෑ තුමානේ හැමෝටම මාරම පිං බොහොම ස්තුතියි සීයේ කොහොම ඉතින් බඩු Tobbadu. Tobbadu.